අපි තාපසන්නයිනේ දෙවෙනි එක මීට කලින් වීඩියෝ එක තාපසන්නයිනේ ගැන කතා කරලා තියෙනවා. ඒ තාපසන්නයිනේ වෙන එකේ එක වීඩියෝ එකක් මම කතා කරලා තියෙනවා. ඒ වීඩියෝ එකේ ශ්‍රේණිගත පරිවර්ණය කරන ලද ශ්‍රේණිගත දඬු වෙන එකක් මම ඒක කතා කරා. ඊට පස්සේ අපි බලමු පරිවර්ණය කරන ලද සමාන්තරගත දඬු පද්ධතිය වල කොහොමද මේ තාපසන්නයකතාව කියන එකත් ඒකේ අරගෙන කතා කරා. ඊට පස්සේ අපි බලමු කොහොමද ඒකේ ඒ කියන්නේ සමාන්තරගත සම්බන්ධ කරපු එකක කොහොමද සමීකරණය ගන්නෙ ඒ සෙට් එක එදින කතා කරගෙන යමු. හරි. ශ්‍රේණිගත එක මීට කලින් කතා කරා. එතකොට තාප ගැලීමේ ශීඝ්‍රතාවය ගැන කතා කරා. තාපසන්නයකතාවය කියන්නේ මොකක්ද කියලා කතා කරා. ඊට පස්සේ අපි කතා කරා ශ්‍රේණිගත සම්බන්ධතාවය ශ්‍රේණිගතව සම්බන්ධ කරලා තිබ්බොත් ඒක කොහොමද ඒ කියන්නේ අර සංදියේදී උෂ්ණත්වය හොයාගන්නේ ඒ දේවල් ගැන කතා කරා කලින් වීඩියෝ එක බලවුවේ නැත්නම් උඩ කාඩ් එකක් වැටේ නැත්නම් යට වීඩියෝස් තියෙනවා බලන්න පුළුවන්. හරි දැන් බලමු සමාන්තරගත සම්බන්ධ. සමාන්තරගතයි කියන්නේ මෙහෙම දඬු පද්ධති දෙකක් තියෙනවා. මේක Q1 උෂ්ණත්වය කියලා හිතමු. මේක Q2 උෂ්ණත්වය කියලා හිතමු. උෂ්ණත්ව අන්තර සමාන වෙන්න ඕනේ. හරිද? මෙතනදී උෂ්ණත්ව අන්තර සමාන. ඒ කියන්නේ උෂ්ණත්ව අන්තර සමාන වීමක් වෙන්නේ. කලින් එක මත වෙන්නේ. මෙතන එක දණ්ඩක් තියෙනවා කියලා හිතන්න. මේ එක දණ්ඩක්. මෙතන තව දණ්ඩක් තියෙනවා කියලා හිතන්න. මේ තව දණ්ඩ. මේ දඬු වල කලින් ඔයාලට කලින් වීඩියෝ එකේදී ශ්‍රේණිගතව සම්බන්ධ කරපු එක බලවුවනම් ඒකේ හරස්කඩ වර්ගඵල එහෙම සමානයි. හරස්කඩ වර්ගඵල සමානයි. හැබැයි දිගවල් ගත්තොත් එහෙම දිගවල් වෙනස්. දිගවල් වෙනස්. මේකේ බලන්න හරස්කඩ වර්ගඵල වෙනස්. හැබැයි දිගවල් සමානයි. ඒක L කියලාම ගන්න. දිගවල් සමානයි. හරිද? මේක සමාන්තරගත. මේක ශ්‍රේණිගත. මේක පොඩ්ඩක් මතක් වෙන්න දාපු එක. හරිද? ඊට පස්සේ මේකේ ගත්තොත් මේ වෙන වෙනම තාපයේ ගැලීමේ ශීඝ්‍රතා මේකේ සමාන වෙන්න ඕනේ නැහැ. මේකේ සමානයි. දැන් ඒකට සමීකරණ දැම්මොත් එහෙම වෙන වෙනම ඉතල මේකට දාමු. dq බෙදීම dt එක කියලා ගන්න. සමානයි k එක කියලා ගන්න මේක. තාපසන්නයකතාව හරස්කඩ වර්ගඵලයේ a දෙකයි. මේක q1 ඍණ q2 බෙදීම දිගව සමානයි එකම දිග L. ඒකට සමීකරණ ලියුවා. මේකට සමීකරණ ලියමු. මේකට මෙතන එනවා dq බෙදීම dt මේ දෙක කියලා ගන්න. මේක එක කියලා ගත්තනේ. මේක දෙක කියලා ගන්න. සමානයි k දෙක කියලා ගන්න. තාපසන්නයකතාව දෙක හරස්කඩ වර්ගඵලයේ ඒකෙත් අසමාන හින්දා ඒක හරස්කඩ වර්ගඵල ඒක. ඊට පස්සේ උෂ්ණත්ව අන්තරය ගත්තොත් කොහොම දිග සමානයි. මේකේ පේන අපිට මෙන්න මේ පද දෙකම සමානයි. මේ පද දෙක සමානයි. තාපයේ ගැලීමේ ශීඝ්‍රතාවල් සමාන නැහැ. කලින් එකේ තාපයේ ගැලීමේ ශීඝ්‍රතාවල් සමාන වුණා. මේකේ මේ පද දෙක සමානයි. හරිද? එතකොට දැන් අපිට ඕක හදන්න ඕනේ ඔය විදිහට. මේක ගැන කතා කරද්දී මේ දඬු දෙකම වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් එක දණ්ඩයකට කියනවා සමග දණ්ඩ කියලා. හිතන්න මේ උෂ්ණත්ව අන්තරයේම තියෙන Q1 Q2 කියන සමග දණ්ඩ. සමග ප්‍රතිරෝධය මහල තියෙනවා. ඒ වගේ තමයි මේ සමග දණ්ඩ. මේ දණ්ඩු දෙකම වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් තනි දණ්ඩ. මේ තනි දණ්ඩ ගත්තාම මේකේ හරස්කඩ වර්ගඵලය වෙන්න ඕනේ A1 ධන A2. එයාට තනි එකක් විදිහට A නෝට් කියලා ගන්න. හරිද? මේකේ දිග නම් L ම තමයි. කලින් දිගම තියෙන්නේ. හරි. උෂ්ණත්ව අන්තරයත් ඒකම තමයි.
මේකේ තාප සන්නායකතාවය නම් දන්නේ කේ නෝට් කියලා ගන්නම් ඒක. මෙයාට මේ සමීකරණය දැම්මොත් එහෙම එන්නේ මම මෙතනින් ලියන්නම් ඒක. පැහැදිලිව පොඩි සමරයිස් එකක් ඉඳලා තේරුම් ගන්න. dq බෙදීම dt එයාට එහෙම ගන්න. dq බෙදීම dt කියලා ගන්න. අනිත් දෙන්නට 1යි 2යි කියලා ගත්තනේ. හරි. සමානයි. එයා k නෝට්. තාප සන්නායකතාව k නෝට්. එයාගේ හරස්කඩ වර්ගඵලයේ a නෝට්. අර දෙන්නගේම එකතුව a නෝට්. උෂ්ණත්ව අන්තරයේ අරකම තමයි Q1 ඍණ Q2 දිගත් සමානයි. ඒ පද තුනේම දිගවල් සමානයි කියලා දැන් මේ අනුක්‍රමණය සමානයි කියලා තේරෙනවනේ. හරි. එතකොට අපිට කියන්න පුළුවන් මේ සමක එක්කෙනාගේ එකනේ සමක. ඒ කියන්නේ අපිට මේක ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට. dq බෙදීම dt මෙයා සමානයි dq බෙදීම dt 1 ධන dq බෙදීම dt 2 කියලා. මේ dq බෙදීම dt වෙනුවට මේ පද ආදේශ කරගන්න පුළුවන්. දැන් රූපය උන්නේ මේ ටික පැහැදිලිනේ. මම රූපේ මකලා උඩින් ලියන්න. අවශ්‍ය නම් මම රූපය ආපහු දාන්න. දැන් තාපය ගැලීමේ ශීඝ්‍රතා සෙට් එක මේ විදිහට තියෙනවනේ. dq බෙදීම dt වෙනුවට පාවිච්චි කරන්න පුළුවන්. k නෝට් a නෝට් Q1 ඍණ Q2 බෙදීම L කියලා. එයා සමාන වෙනවලු dq බෙදීම dt 1ට. ඒ කියන්නේ K1 A2 Q1 ඍණ Q2 වාර්තයක් L. වාරයක් L. මෙයාගේ එකතුවට dq බෙදීම dt 2. K2 A2 Q1 ඍණ Q2 බෙදීම L. මේ අන්තිම පදේ සමානයි කියලා තේරෙනවද? ඔක්කොගේම උෂ්ණත්වන්තර සහ දිගවල සමාන නිසා ඒවා කැපිලා යනවා. ඊට පස්සේ මෙතනින් එනවා k නෝට් a නෝට් සමානයි k1 a1 a2 ධන a2 කියලා. දැන් අර සමක එක්කෙනාගේ තාප සන්නායකතාව තමයි මේකෙන් එන්නේ. ඒක හොයන්න පුළුවන්. මේ k නෝට් කියලා ගත්තේ සමක එක්කෙනාගේ තාප සන්නායකතාව. එයා අපිට ගන්න පුළුවන් k1 a2 k2 k2 මේකේ a1 නේ. a1 බෙදීම a නෝට් කියලා. මේ a නෝට් කියන කෙනා වෙනුවට අපිට ආදේශ කරගන්න පුළුවන්. මේ a නෝට් කියන කෙනා වෙනුවට අපිට මතකනේ ඉස්සල්ලා රූපේ ගත්තේ a1 ධන a2 කියලා. ඒ දෙන්න වෙනුවට තමයි a නෝට් කියලා තනි පදේ දාගත්තේ. ඒකට මේක තමයි සමග එක්කෙනාගේ තාප සන්නායකතාව. හරි. එතනින් ඒ කතන්දරෙත් ඉවරයි. එනවාද ඉන්නේ?